දෙමළකොට පැත්තේ කපුවෙක් හිටියා. මෝ බබාල් නැතියට බබාලා දෙන්න. මේ බොරිය ගාව තියලා දෙයි කපන්නවා. පිරිමියත් එක්ක ගියම් පිරිමියා රස්සාව නැතුව යට කණ්ඩ. ඉතින් 2 3 යනකොට කපුවා දෙයි කපනවා. දරුවෝ 100 ගාණක් අදලා ජාන චෙක් කරා නම් පවුල් ඔක්කොම ඉවරයි. දෙයියෝ වගේ 2.50 වැඩ කරන්නේ මං ගෙවල්ල බණ බාර ගන්න නෑනේ. ගෙවල්ල බණ බාර ගත්තාම බණට ගියාම 30ක් 40ක් 50ක් ඉන්නවා ස්ටෝප් එක. කන් එන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ. වයසක පරණ ඩොජ්. මරනවා කිව්වා සාඩු කියනවා අයියේ. බණ ඉවරලා පාරට එනකොට පෙරේත 73 400ක් ඉන්නවා බත් කන්න කාර්යයට ගන්න. ආයි පඩ ගන්නයි බං. හරියන්නේ නෑ බං. නැගිට බං වරින් එක කවුරු හරි. ඔව්. කෙල්ලෝ ඉන්නවා වැලන්ටයින් ඩේ හොඳට නටන්න ඇති. හදපල්ලා 3ක් හරි. ඉස්කෝල දානක වෙනම කතාවක්. කණ්ඩ දෙනෙක් වෙනම කතාවක්. හදපල්ලා 3ක් ජාතිය බේර ගන්න ඕන නම්. දැන් බඳින්න කලින් අම්මෝ සමරන සුදු සමරේ රන් සමරේ බෙදලා අවුල් පහක් ගියාම ගොන් සමරේ බූරු සමරේ එහෙම බල්ලා බූරුවා මහත්යට ඔය පංගුවක් පඩේ දාන් ඉන්න කුකෙල්ලෝ බඳින නිකන් ගල් රෝල් වගේ පිළිමි බඳින්න වෙන්නේ. එහෙම එපා. අම්මා බොනවද? නෑනේ මාර වැඩේ දැන් ඉන්න අම්මලා බොනවනේ. බොන්නේ කොහොමද දන්නවද? සිංහල පිරිමියා හරි මනස්කාරයා. මෝ චුට්ටක් ඉතුරු කරනවා බෝතලේ මනස් කියලා. මිලිමීටර ගාන. ඔක්කොම පිරියත් වගේ බොන්නේ නෑ. ඔය කසිප්පු කාර්යෝ වගේ. ඕක තියනවා මේසි ගාව ස්ටෝල් එක ගාව. ළමයි ඉස්කෝලේ ගියා මහත්තයා වැඩට ගියා අම්මා දොර වහගත්තා. රැජින මමයි මගේ රාජ්‍යයේ පණුවන්ට හොඳයි කියලා පොඩ දා ගන්නවා. මාර වැඩේ. මම කොහේ හරි දුර යනකොට පාර අහගන්න ඕන නම් 100 කෙනෙක් ගාව වෑන් එක නවත්තලා අයියා කිව්වොත් 100ට 100 අඳිනවා අතේ පාර. බබාලා හම්බෙන්නේ අම්මලා යනවා පාරේ. සූර බප්පගේ මල්ලි වගේ. අර පාට ඉරි කලිසමක් දෙයි ආවනේ අර කපු ලස්සන ගවුම තියන්නේ කුසේ ඉන්න දරුවට නිදහස දෙන්න. එහෙම නෑ. අර සූර බප්පයා කලිසම වගේ ටී-ෂර්ට් එකක් දාලා උඩින් හයා බෑන්ඩ් එකකුත් දාලා නිකන්. මේ ළඟදී අක්කා කෙනෙක් කිව්වා සාදු මේ මල්ගිය ඥාතීන්ට කියන ගාතාව ගෙයි කියන්න හොඳ නැද්ද කියලා. මොකද ලැට් එකට ගිහිල්ලා කියන්න කියලා. ඇයි දන්නවද? ඒ ගෙයි කියන්න බැයිද අහන්නේ සලකලා නෑ. මැරිච් එක ඇයිද කියලා බයයි ගෙට.